ඕම් බලන්ට ළමයි කට්ටිය මේ බලන්න අම්මිරිස් මේ මාසෙකට වැඩි දැන් මේ අම්මිරිස් තමයි හොඳට නැටි ගලවල හොඳට හොදලා වතුර වේලලා වතුර හොඳට පිහින්න ඕන. ඉහළ මේකට දාලා තියෙනවා. මේ තට්ටු දෙකක් දාලා තියෙනවා. මේ එක තට්ටුවක් මේ යට අනිත් තට්ටුව. මේ කොළ එලල මේ මොකුත් වෙලා නැහැ. හොඳට තියෙනවා මේ බලන්න. දැන් ගෙනාවා වගේ. මේ යට තට්ටුව මේ උඩ තට්ටුව. යටට තට්ටුවක් කොළ දාලා ඊට පස්සේ මිරිස් ටික දානවා. ඊළඟට ආයි කොළ ටික දානවා මේ වගේ. ඊට පස්සේ ඊළඟට මේ වගේ කොළ හොඳට තුනියෙන් දාන්න ඕන කොළේට. මේ වගේ හදපු එක තමයි මේ දැන් මාසෙකට වැඩි. හොඳට තියෙනවා. නරක් වෙලත් නැහැ. නැටි පිටින් දැම්මොත් නරක් වෙනවා. මේ අමිරිස් නැත්තම් මේ පිට් එකේ වේලෙලියක්. වේලෙනවා. නැට්ට පිටින් තිබ්බත් ඒවා වේලෙනවා. ඒකල ඊට පස්සේ මේ කොළ වලින් ආයෙ වහන්න. දැන් මේ මම බැලුවේ මාසෙකට වැඩි මේවා. දැන් මේවා බලන්න ටිකක් වේලිලා වගේ. මේවා ගේනකොට තමයි අරක හැදුවේ. දැන් ඒක ටිකක් වේලිලා තියෙනවා. නැට්ටයි ඔක්කොම. මෙහෙම තිබ්බොත් තියාගන්න පුළුවන්. හොඳට වැහෙන්න තියන්න ඕන කොලේ වහන්න ඕන. මේ වගේ. මාසෙකට වැඩි කියන්නේ අම්මිරිස් තියන්න බෑනේ නේද මාසෙකට වැඩි. නිකන් තිබ්බනම් පිට් එකේ එක්ක වේලෙනවා එක්ක කුණු වෙනවා. දැන් මේ බලන්න මේ තට්ටු දෙකකට තියෙනවා. මේ යට තට්ටුවේ. මේ යට. එහෙනම් ළමයි ඕගොල්ලොත් මේ විදිහට කරලා බලන්න අම්මිරිස් තියනවා නම් හරිය. හරි අම්මිරිස් ගෙනාවොත් මෙහෙම වෙයි හොදලා වතුර වේලෙන්න තියන්න ඕන. වේලලා තමයි නැටි කඩල එහෙම ඊට පස්සේ තමයි මෙහෙම යටට කොළ එලලා ඊට පස්සේ ආයෙ මිරිස් තට්ටුවක් දාලා ආයෙ උඩින් කොළ දාලා ආයෙ ඊට පස්සේ මිරිස් දාලා ආයෙ ඊට පස්සේ උඩින් කොළ. ඔයගොල්ලොත් කරලා බලන්නකෝ බොරුද කියන්නේ කියලා. Yeah, bye.